මචං මහින්ද රාජපක්ෂ ඇතුළු ගෝඨාභය රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු කට්ටිය ගැන බොරුවක් කියලා මචං මෙන්න මේ වීඩියෝ එකක් තියෙනවා බලපන් චුට්ටක්. පාස්කුරිදා ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයේ සිටි හිටපු රාජ්‍ය ඇමති සිවනේෂ තුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් හමු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය කළා. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී සතියක් තුළ පිල්ලයන්ට ඇප ලබා ගැනීමට කටයුතු කරන බව ඔවුන් එහිදී දැනුම් දී තිබූ බවයි. පිල්ලයන්ගේ හිටපු පෞද්ගලික ලේකම් අසාද් මෞලානාගෙන් ලබාගත් ප්‍රකාශ මත නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ කරුණු අනාවරණය කළා. ඔහු කියා සිටියේ ප්‍රංශයේ වෙසෙන අසාද් මෞලානාගෙන් ප්‍රංශ තානාපති කාර්යාලයේදී විමර්ශන නිලධාරීන් මෙම ප්‍රකාශ සටහන් කරගත් බවයි. ඉතින් ගියා තමයි. යකෝ ඉතින් මිනිහාගේ කේස් එකකට මිනිහා බලන්න යන්නේ නැත්නම් රට දිනවපු යුද්ධ ඉවර කරපු මිනිහා බලන්න යන්නේ නැත්නම් උඹලට මොකද? ප්‍රශ්නයක් තියනවද ගියාංග මුලින්? උඹට පාන්ද කියපන්කො උඹලට. ගියා තමයි. ඔය කියන්නේ ඉතින් ඔය දිලීප් පීරිස්ලා කියනවනේ ගියා. මොකද පිල්ලයන්ලා කියන්නේ රට බේරගත්ත මිනිස්සු. යුද්ධ ඉවර කරන්න පිල්ලයන් කොච්චර උදව් කරාද? පිල්ලයන් කියන්නේ අපේ මේ රට බේරගත්ත දිවියා. සිරාම නැත්තම් මොකටද අපි මේ අපේ රජතුමා හම්බෙන්නේ නැහැ ආව. රට බේරගත්ත ජාතියක් බේරගත්ත ආගම බේරගත්ත මහින්ද රාජපක්ෂයි නාමල් රාජපක්ෂයි ගෝඨාභය රාජපක්ෂයි මොකටද එයා හම්බෙන්නේ නැන්නේ? එයා තමයි ලංකාවේ යුද්ධ ඉවර කරේ. පිල්ලයන්ලා තමයි යුද්ධ ඉවර කරේ ලංකාවේ. මහින්ද රාජපක්ෂයි පිල්ලයන්ු එකතු වෙලා සල්ලේ එකතු වෙලා තමයි යුද්ධ ඉවර කරේ. ඉතින් ගිහිල්ලා හම්බෙලා කතා කරාම මොකද සැප දුක් ඇහුවා උඹලට පාන්ද ගියාංකෝ. බලත් කොහේ හරි තියෙන මගුලක් හොයන් ඇවිල්ලා කීවන උතන. පාස්කු බාරට ගැහුවා තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඔප්පු කරලා පෙන්නපල්ලකෝ බලා. බල කියාවි ඕන දැන් මෙහෙම කරා මෙහෙම වුණා කියලා කියයි. අපේ ඕන්නම් අපි බලන්න යනවා. ඒක තමයි අපි අපේ යාළුවෝ අපි බලන්න යන්නේ නැතුව උඹලා බලන්න යන්නේ නැද්ද කියපන්කෝ. පිල්ලයන් කියන්නේ සහෝදරයෙක් වගේ අපේ. සලේ කියන්නේ සහෝදරයෙක් වගේ අපේ. සාරාන් කියන්නේ සහෝදරයෙක් වගේ අපේ. ඉතින් අපේ මහින්ද මහත්තයාට තොපි වෛද්‍ය අපිට බලන් ඉන්න පුළුවන් කියලාද ඔබලා කියන්නේ? ගියා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රටේ හිටපු ලියුකියවන් කවුද මේ ජර්ම පුටින් ඔය ඔක්කොගෙම මික්ස් කරලා හදපු එකක් ඒක. ඒක වෙනම බ්‍රෑන්ඩ් එකක්. ඉතින් බලන්න ගියාම මොකද වෙන්නේ? නාමල් රාජපක්ෂ ඔය තුනේම බ්‍රෑන්ඩ් එක. ලීකුවාන්ගේ ලෝකේ ඉන්න හොඳම ලොක්කොන්ගෙනුයි එකතු කරලා හදපු බ්‍රෑන්ඩ් එකක් තමයි නාමල් රාජපක්ෂ කියන්නේ. ඉතින් බලන්න ගියා. පිල්ලයන් බලන්න ගියා. සාරාන් හම්බුණා. උඹට පාන්ද කියපන්කෝ. උඹට පාන්ද. මොකද ප්‍රශ්නේ කියපන්කෝ දැන්. අන්න ඔහොමයි අපේ ජනාධිපතිලා වැඩ කරන්නේ. බලය ගන්න කොහෙන්ද දෙන්න රිදෙන්න හොඳේ. බලන්න හිතන්න එපා මේ නිකන් බලන් ඉන්නා කියලා බල මේ මාලිමාව කරනකම් දෙන්න අය රිදෙන්නම දෙන්නේ හොඳේ. මාලිමාවට රිදෙන්න අඬන්න දෙන්නේ බලන් ඉඳන්. මට මේ සලේ අරුගේ මේ වැඩි ඉවරනකම් ඉඳපන්කෝ. සලේගේ පිල්ලයන්ගේ ඊට පස්සේ බලන්න තියන් අපිට තින් අතවනනවා තමයි ඉන්න වෙන්නේ. බලන් බොරුද කියලා. දාපන්කෝ පුළුවන් උකුන් දෙන්න එළියට. දැම්මට පස්සේ බලට ඉතින් පාන් තමයි කියන්නේ. අර මේ හුණ්ඩුවයි මේක අරන්ගෙන් පාන් ගගා තමයි ඉන්න වෙන්නේ. ඔන්න කියන්නේ අපේ මහින්ද රාජපක්ෂට එක වචනයක් කියන්න බබලා.